රෝගියෙක් කැඩිලා අපි ළඟට එනකොට වේදනාවෙන් එනවා. එතකොට අපි රෝග විනිශ්චය කරගන්න බෑ. එතකොට රෝග විනිශ්චයේදී අපි කොහොමද රෝගය අඳුරගන්නේ? මොනවාද රෝග ලක්ෂණ තියෙන්නේ? වේදනාව නිසා කෑග. ඔව් ඒක තමයි වේදනාවනේ. අපි වේදනාව තියෙනවා. ප්‍රසිද්ධීමක් තියෙනවා. ක්‍රියාහානියක් තියෙනවා. ක්‍රියා කරන්න අපහසු වෙනවා. අනික එක හැඩේ වෙනස් වීමක් තියෙනවා. ඔය රෝග ලක්ෂණ හතර තමයි ප්‍රධානයි. අස්ථි බිඳීමකදී තමයි අපිට ඔය රෝග ලක්ෂණ සියල්ලම දැක ගන්න. අස්ථි බිඳීමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් අස්ථි පැනීමක්ද? ඩිස්ලොකේෂන් එකක්ද? එහෙම නැත්නම් පිපිරීමක්ද? අස්ථි පිපිරීමක්ද තියෙන්නේ? එහෙම නැත්නම් සොෆ්ට් ටිෂු ඉන්ජරි එකක්ද තියෙන්නේ කියලා අපි බලන්න ඕනේ. පාට කිරීමක්ද? ඔය මූලික කරුණු කාරණා අපි රෝග විනිශ්චය කරගන්න ඕන හරියටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අස්ථි බිඳීමක් වෙන්න පුළුවන්, අස්ථි පැනීමක් වෙන්න පුළුවන්, අස්ථි පැනීමත් එක්ක බිඳීමක් තියෙන්න පුළුවන්. එතකොට අස්ථිය පිපිරීමක් වෙන්න පුළුවන්, මුදු පැත්තක හානියක් වෙන්න පුළුවන්. මේවා අපි නිශ්චිතව අඳුන ගන්න ඕන ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා. පෙරහලේ ප්‍රතිකාර කරද්දී සමහර වෙලාවට ඩිස්ලොකේෂන් එක රීලොකේට් කරන්න නැතුව ලෙඩ වෙනවා. එතකොට මේ ලෙඩාගේ කාලයක් ගියාට පස්සේ ඒක නැවත සකස් කරන්න බෑ. එතකොට වෙන්නේ ලෙඩා සම්පූර්ණ ජීවිත කාලය තුළම ඒ ආබාධයෙන් පෙළෙන්න වෙනවා. එතකොට තරුණ වයසේ කෙනෙක් වුණොත් හරි පොඩි කුඩා වයසේ දරුවෙක් වුණොත් හරි අපිට ඒක ඒ දරුවාට මුළු ජීවිත කාලෙම ඒක සෆා කරන්න. ගොඩක් වෙන්නේ මොනවාද? අපි ගොඩක් වෙලාවට එන්නේ අත කැඩිලා එන්නේ. ගොඩක් වෙලාවට අපි යටෙද්දි කියන්නේ අත. ඒ අත තියද්දි අත තමයි අපි මෙතන රේඩියස් එකයි අරන එකයි ෆ්‍රැක්චර් වෙනවා. ගොඩක් වෙලාවට ඒ කොලස් ෆ්‍රැක්චර් එක තමයි අපිට කොමන්ම එන ෆ්‍රැක්චර් එක. කකුල පෙරලිලා එනවා. එතකොට කකුල පෙරලිලා ආවට පස්සේ සමහර වෙලාවට කකුල පෙරළුණාට පස්සේ මොනවද වෙන්න පුළුවන් අවස්ථා? රෝග අවස්ථා. ඇන්කල් එකනේ ගොඩක් වෙලාවට ඩැමේජ් වෙන්නේ. ඇන්කල් එකේ මොනවද වෙන්න පුළුවන් අවස්ථා? කකුල පෙරළුණාට පස්සේ ඇන්කල් එකේ අපේ ෆිබියුලා එකේ එන්ඩ් එක සමහර වෙලාවට ක්‍රැක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන තියෙන මෘදු පැටක වලට හානි වෙන්න පුළුවන්. ටෙලෝ ෆිබියුලා ලිගමන්ට් එක ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම කකුල පෙරලිලා මසල් එකක් කිරෙන්න පුළුවන්. ඒවා කොමන්ලි අපිට එන ෆ්‍රැක්චර්ස් වර්ග තමයි ඒවා තියෙන්නේ. ડોක්ටර් අපි ෆ්‍රැක්චර් එකක් ඩිස්ලොකේෂන් එකකින් මේක හඳුනගන්නේ කොහොමද? ෆ්‍රැක්චර් එකයි ඩිස්ලොකේෂන් එකයි අතර ප්‍රධාන වෙනස්කම් තියෙනවා. එතකොට අපි බලන්න ඕන හැඩේ වෙනස් වීම බලන්න පුළුවන්. අපිට ක්‍රියාහානිය බලන්න පුළුවන්. කොච්චර දුරට ඩිස්ලොකේෂන් එක තියෙනවද? ඩිස්ලොකේට් වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට අපිට ක්‍රෙපිටර්ස් තියෙනවා ෆ්‍රැක්චර් එකකදී. චිරි ශබ්දයක් ඇහෙනවා. ඒ ක්‍රෙපිටර්ස් නැත්තම් අපිට ඩිස්ලොකේෂන් එක විතරක් වෙන්න පුළුවන්. හරියටම අපිට මේ නිවැරදිවම අපිට ඒක ඒ අවස්ථාවේ අඳුනගන්න බැරි නම් අපි එක්ක තාක්ෂණීය භාවිතා කරන්න යනවා. ඒක එක්ස්රේ එකක් හරි ස්කෑන් එකක් හරි MRI එකක් හරි CT ස්කෑන් එකක් හරි තාක්ෂණික භාවිතාවකට අපිට යන්න වෙනවා. ඒ වෙලාවෙම අපි බලලා ඉවර වෙලා රෝගියා අපිට පුළුවන් විදිහට අපි ඩයග්නෝස් කරගන්න ඕනේ. ඒ රෝග විනිශ්චය කරන්න අමාරු නම් තාක්ෂණික සහාය පතන්න ඕනේ. එතකොට අපිට පුළුවන් නිවැරදිවම රෝග විනිශ්චය කරගන්න. අපි ඩිස්ලොකේෂන් එකක් නම් තියෙන්නේ. අපි ඒක ඩිස්ලොකේෂන් එක රීලොකේට් කරලා ආයි අපි බලන්න ඕන එක්ස්රේ එකක් හරි අරගෙන මේක නිවැරදිව අදාළ රීලොකේට් වෙලාද කියලා. නැවත ස්ථාපනය වෙලාද කියලා. එහෙම නැත්නම් වෙන්නේ රෝගියා අසරණ වෙනවා. එතකොට ෆ්‍රැක්චර් එකදී කරන්න ඕනේ මැනේජ්මන්ට් උයි ඩිස්ලොකේෂන් එකදී කරන්න ඕනේ මැනේජ්මන්ට් උයි ගොඩක් වෙනස් වෙනවද? ෆ්‍රැක්චර් එකකයි ඩිස්ලොකේෂන් එකකදී ප්‍රතිකාර කරන ආකාරය අනිවාර්යෙන් වෙනස් වෙනවා. මොකද ෆ්‍රැක්චර් එකේදී අපි බලන්න ඕන නොසොල්වා තියන්න ඕන. අනිවාර්යෙන් ෆ්‍රැක්චර් එකේදී හෙලුවොත් එහෙම ෆ්‍රැක්චර් වෙලා තියෙන එක තව ෆ්‍රැක්චර් එක වැඩි වෙන්න පුළුවන්. ඩිස්ලොකේෂන් එකකදී ඩිස්ලොකේෂන් එක පැනපු එක අදාළ තැනට ආයෙ රීලොකේට් කරන්න ඕනේ. රීලොකේට් කරද්දී අනිවාර්යෙන් අපි මේ බලන්න ඕන ෆ්‍රැක්චර් එකක් තියෙනවද නැද්ද කියලා. නැත්නම් ෆ්‍රැක්චර් එක අපි මේ ඒක මූලිකව කරගෙන මේ ෆ්‍රැක්චර් එකයි ඩිස්ලොකේෂන් එකයි දෙකම තියෙනවනම් ඒ දෙකමත් අපි බලන්න ඕනේ. එතකොට අපි තාම පරිස්සමෙන් රෝග විනිශ්චය කරගන්න ඕනේ. ඒ රෝග විනිශ්චය කරගෙන ඩිස්ලොකේෂන් එක නම් අපිට ලේසි. ඩිස්ලොකේෂන් එක ආයි නැවත ස්ථාපනය කරාට පස්සේ ඒක ඉවරයි එතනින්. එතනින් අපි මේ වටේ තියෙන සොෆ්ට් ටිෂු මේ ඉන්ජරි එකට බෙහෙත් කරාට පස්සේ ඒක සුව වෙනවා. ෆ්‍රැක්චර් එක නම් වෙනම පතුරු තියලා හරියට හදලා සකස් කරලා ඒවා හරියටම නිවැරදිව මේ බැන්ඩේජ් කරලා කරන ඒ ප්‍රතිකාර ක්‍රම ටික නිවැරදිව යන්න වෙනවා දිගටම. ඒ පතුරු තියෙන ආකාරය ඒවා හරියට මැනේජ් කරන ආකාරය ෆ්‍රැක්චර් එකේදී සම්පූර්ණ වෙනස් වෙනවා ඩිස්ලොකේෂන් එකයි අතර. අපි ඉක්මනටම අපි හරියට නිවැරදිවම ප්‍රතිකාර කරොත් අපිට රෝගියා ඉතාම ඉක්මනින් සුවපත් කරන්න පුළුවන්.